අභාවයේ තියෙන අඩුපාඩුවක් නේ. දැන් රක්ෂණය කරන්න වෙනවා මේක නිසලෙස වැඩේ කරන්නේ නැත්නම් නේද? අර දැන් එයිද? චාරු පින් එක දාගෙන හරි අතෙන්ට. ඔව් එයා දාගෙන අතෙන්ට ගිහලා මම පීබීඑන් ජයසුන්දර හිටපු සභාපති දැන් විපක්ෂ කණ්ඩායම් නායක. දැන් මේක ඇත්තම මේ ආදානකාරයේ මේ අඬාපුර දිස්ත්‍රික්ක දෙවෙනි තැනට තියෙන ආදානකාරය. දැන් මේක දැන් අද කඩාගෙන වැටලා දැන් ආපහු මම හිතන විදිහට මේකේ දවස් ගානකට ආදාන කටයුතු බැරි වෙයිද කොහොමද? මම හිතන්නේ මේ ආදානාගාරයට ප්‍රථමත් අපි මහ සභාවට දැනුම් දීමක් කරා දැන් ඉන්න මාලි මහ සභාපතිතුමා ඇතුළු කණ්ඩායමට. ඉතින් ඒ වෙලාවෙත් අපි කිව්වා මේක අවශ්‍ය දින කිහිපය තුලම සර්විස් කරන්න අවශ්‍ය විදියට ඒ කටයුතු කරන්න කියන එක. ඉතින් ඒකෙදී මෙතුමලා ඒ සර්විස් කිරීම සම්බන්ධවවත් මේ පිළිබඳ කිසිම තැකීමක් දරුවේ නැහැ. ඉතින් ඒ නිසා අද දවස වෙනකොට ඒකේ ඒ පරිහානිය අපිට දැන් අත්‍තරම දකින්නට ලැබෙනවා. දැන් එතකොට මේක දැන් දවස් ගානකට ක්‍රියාත්මක කරන්න බැරි වෙයිද? මේක කොහොමද මාස 6කටවත් මම විශ්වාස කරන හැටියට මාස 6කටවත් මේක නැවත ක්‍රියාත්මක කරන්න බැරි වෙයි. මොකද දවස් 4-5ක තිබ්බ සර්විස් එකක් දැන් මේ සර්විස් එක නොකරපු නිසා අද මහා ලොකුවට තිබොඩු චිමිනිය කඩාගෙන වහලෙට වැටිලා වහලෙත් කඩාගෙන බිමට වැටිලා ලොකු අකරතැබ්බයක් වෙලා තියෙන අවස්ථාවක් දැන්. නෑ මේක ඔබතුමාලා කණ්ඩායම් නායක හැටියට කතා කරන්න එපා. ඔබතුමාලා විපක්ෂයේ ඉඳලා විපක්ෂ කාර්යභාරය කරලා නැහැ. මේව පෙන්නලා දීලා මේක ඇයි කරන්නේ නැත්තේ කරන්න ඕනේ කියලා කියන්න තිබ්බනේ. අපි පැහැදිලිවම විපක්ෂය අපි හඬක් නැගුවා. මොකද අපි දකින හැටියට පහුගිය කාලේ කරපු සංවර්ධන කටයුතු ටික මේ විනාශ මුඛයට පත් කරන්න තමයි මේ ආණ්ඩු බල මේ පක්ෂයේ සහ සභාපතිතුමා ඇතුළු කණ්ඩායම වෙරදරන්නේ. ඉතින් අපි දැඩි ලෙස පසුගිය මහ සභාවල දිගින් දිගට මේ පිළිබඳ කතා කරා. වාද කරා. මේ ආදානකාරය සම්බන්ධව අපි පළාත් පාලන කොමසාරිස්තුමාටත් අපි දැනුම් දීමක් කරා. මේක සර්විස් කරන්නේ නැහැ. ඉතින් අද වෙනකන් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ලිඛිතව වාචිකව. අපි ලිඛිතව දැනුම් දුන්නා. ලිඛිතව දැනුම් දුන්නා මහ සභාවේ අපි මේ වාර්තාගත වෙන්න අපි කතා කරා. ඒ කිසිම දෙයකට අහුම්කම් නොදී හිටමු නිසා ඒකේ විපාකයේ අද දවසේ අපිට පේන්න තියෙනවා. මම මේ සිද්ධිය තුල අපි දකින්නේ මොකද මේක මේ ප්‍රදේශයේ ජනතාවට තියෙන තමන්ගේ අම්මා තාත්තා නැති වුනහම දරුවෝ නැති වුනහම මේක ආදාහන කර කටයුතු කරගන්න තියෙන එකම තැන. හැබැයි මේ තත්ත්වයේ තුල දැඩි අපහසුතාවයකට මේ ප්‍රදේශයේ ජනතාව පත් වෙනවා. ඉතින් අපි දකිනවා ප්‍රදේශයේ ජනතාවත් මාලිමා ආණ්ඩුවට විශාල වශයෙන් උදව් උපකාර කරා. අපි දැන් අතින් අහන්න තියෙන්නේ මනුප ජනතාවට සතුටුද කියලා මේක. ඉතින් අද දවසේ මේ සිද්ධිය නිසා ජනතාව දැන් පෙළ ගැහිලා ඉන්නවා මේ මාලිමා සභාපතිතුමා ඇතුළු මේ මනු ප්‍රාස්භාවයේ කල්ලි එලවන්න අද සූදානම් වෙලා ඉන්න මොහොතක් ඒක අපිට කිසිසේත්ම නවත්තන්න බැරි වෙයි. මොකද මේ ප්‍රාදේශ සභාවේ අපි මේ ආදාහනාගාරයේ දැන් වසර ගණනාවක් වෙනවා හදලා. මේ හදලා අපි નિયમિત දිනට සර්විස් කරගන්නමින් අලුත් වැඩි කටයුතු කරගන්නමින් පහුගිය කාල සීමාව තුලම මේක පවත්වාගෙන ආවා. ඒ නිසා තමයි සුන්දර විදිහට මේ අවට පරිසරය සහ මේ ගොඩනැගිලි සහ ඒ අවශ්‍ය උපකරණ ටික රැඳුනේ. හැබැයි පහුගිය කාල සීමාව තුල අපි දිගින් දිගටම කිව්වා බලයේ ඉන්න සභාපතිවරයාගේ කණ්ඩායමට මහ සභාවේ අපි දැඩි ලෙස අපි ඉල්ලීම් කරා දැඩි ලෙස යෝජනා කරා අපි මේක සර්විස් කරන්න කියලා. මොකද පොලිස් 150ක් විතර පුච්චනකොට සර්විස් කරන්න ඕනේ.
එහෙම සර්විස් නොකර හිටියොත් ලොකු බිඳ වැටීම් ඇති වෙනවා. මේ පිළිබඳ දිගින් දිගටම අපි කතා කරලා කිව්වා. හැබැයි ඉතින් දැන් බොඩිස් 150 නෙමේ 1200කට ආසන්න ප්‍රමාණයක් මේ පුච්චලා තියෙනවා. හැබැයි සර්විස් 10ක් විතර යන්න ඕනේ. හැබැයි එක සර්විස් එකක්වත් කරලා නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි අද දකින්න ලැබිලා තියෙන්නේ අපිට. මේ කොපමණ මුදලක් ඇයිද මේක? මම විශ්වාස කරන්නේ එක සර්විස් එකකට සාමාන්‍ය සර්විස් එකකට වාර්ෂිකව අපි කරන එකට රුපියල් 1,10,000 15,000 අතර මුදලක් යන්නේ. හැබැයි මේ වෙනකොට දැන් මේ අලාභයත් එක්ක මේක 130කින් මෙහාවත් කරන්න බැරි වෙයි කියන තමයි මගේ විශ්වාසය. ඇත්තෙම මෙහෙමයි දැන් මේක ඇත්තෙම අපේ ගමට තිබිච්ච ලොකු සම්පතක්. මේක ඇත්තෙම පහුගිය කාලවල අර ජයසුන්දර සභාපතිතුමා ඉන්න කාලවලදී මේකේ නිසි කාලයේදී නිසි නඩත්තු කරමින් මේ කටයුත්ත හරියට කරගෙන ගියා. අපි පහුගිය දවස්වල කීපයක් අපි මරණ ගෙනාවා මේ ස්ථානෙට. ඒ ගේනකොටත් අපි දැක්කා මේ චිමිනිය කියන එක ඔක ඇලවිලා තිබුණේ. ඉතින් එතනදී මේකේ නැවත මේ අලුත් වැඩියා කරන්නේ නැති නිසා තමයි මේ තරම් විනාශයකට පත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තෙන් මේකෙන් අපිට විශාල පාඩුවක් වෙලා තියෙන්නේ. මොකද අපි එක්කෝ නගර සභාවට ගෙනියන්න එන අපේ මිය යන අයව සමහරලාට එතනදී අපිට අවශ්‍ය විදිහට කරන්න බැරි වෙයි. මොකද පිරිස වැඩි වෙනකොට මරණ භූමි ආදාහන කරන වැඩි වෙනකොට අපිට ප්‍රශ්නයක් වෙනවා. මේක තිබිච්ච නිසා අපේ තිබිච්ච ගැටලු සෑහෙන දුරට මේ සමනය වුණා. දැන් මොකද වෙන්නේ? දැන් ඇත්තෙන්ම දැන් මේකනේ දැන් මේක මං හිතන විදිහට මේ තියෙන ආකාරයට වහලේ කැඩිලා එතකොට සිමිනිය කඩාන වැටිලා මේකට බිමට වැටිලා ඉතින් ඒව හදන්න මම හිතන්නේ සෑහෙන කාලයක් ගත වෙයි. අපි දැක්ක පහුගිය කාලවල වලදී නම් මේකේ අලුත් වැඩියා කරන දවස් 2-3න් අලුත් වැඩියා කරගෙන මම හිතන්නේ මම දන්නේ කොච්චර මිනි පිච්චුවට පස්සේද මේක අලුත් වැඩියා කරන්න ඕනේ කියලා. කොහොම වෙතත් පහුගිය වකවානුවේදී මම හිතන්නේ මම කියන්නේ පසුගිය ජයසුන්දර සභාපතිතුමා ඉන්න කාලවලදී අපි මේ ගමේ මිනිස්සු හැටියට අපි දන්නවා මේක වරින් වර මේ අලුත් වැඩියාවලට ලක් කරා. එතකොට මෙහෙම හානියක් වුණේ. දැන් මෙතන ඇත්තටම විශාල හානියක් වෙලා තියෙන්නේ. ඒ හානිය වෙලා තියෙන්නේ මේ කරන පරිපාලනය ගැන. එහෙම නැත්නම් මේ දින කටයුතු ගැන හරි අවබෝධයක් නැතුව කටයුතු කිරීම නිසා කියලා තමයි මගේ අදහස. මේක මහත්තයා නැනුප ප්‍රාදේශ සභාවෙන් පාලනය වෙන මේ අනුරාධපුර නගරේ ඊටාම විධිමත් ආකාරයෙන් කලින් හිටපු පාලකයෝ ඊටාම සුන්දර විදියට හදලා තියෙන ආදාහනාගාරයක්. ගිය සතියේ අපි මෙතනට ආපු වෙලාවේ මේ ආදාහන උත්සවයකට ආපු වෙලාවේ මේකේ අර උඩ දුම යන චිමිනිය මේ බිඳ වැටෙමි කියන්නේ වැටෙන්න ඕන මෙන්න තිබුණා. අපි ඒ පාලනය කරන කට්ටියකින් ඇහුවා මොකද්ද මේ තත්ත්වය කියලා. හොයලා බලනකොට දීර්ඝ කාලයක් තිස්සේ මේක නඩත්තු කරලා නැහැ. ඒ කියන්නේ ආදාහන 150න් 150ට මේක සර්විස් කරන්න ඕනේ. ඒ කට්ටිය කියන්නේ. ඒකට ඒවා කරලා නැහැ. ඒවට අවධානය යොමු කළා නැහැ. සභාවේ විපක්ෂ කලින් පාලනය කරපු සභාපතිවරු ඒ ගැන මේ කට්ටියට දැනුවත් කරනකොට 7-5කට ගණන් ඉඳලා නැහැ. මේකේ බරපතලම තත්ත්වය තමයි මේක මහත්තයා මහ ජනතාව නැති වෙලාවේ වැටිලා තියෙන එක නිසා තමයි මේක මෙහෙම බේරිලා තියෙන්නේ. හැබැයි ආදාහන උත්සවයක් තියෙන වෙලාවේ වැටුණා නම් ජීවිත හානියක් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා මම යෝජනා කරන්නේ මේ අත්දැකීම් නැති ඒ කියන්නේ මේ මරණ්ඩයි, කඩණ්ඩයි, විනාශ කරණ්ඩයි, ගිනි තියණ්ඩයි පුරුදු වෙච්ච කට්ටිය අර කලින් පාලනය කරපු ඇත්තෝ ගාවට ගිහිල්ලා මේ වගේ දේවල් නඩත්තු කරන ක්‍රමේ පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ වැරදි පූර්වාදාසය රටට දෙන්න එපා. මේ මහ ජනතාවගේ පොදු දේපල. ඒ නිසා මේවා අභාවිතා වෙන්න මේ විදිහට විනාශ වෙන්න ඉඩ දෙන්න එපා. දැන් මහත්තයා මේක සාමාන්‍ය මුදලකින් මේක ගොඩනගන්න බෑ. අඩුම තරමින් ලක්ෂ 30-40ක් යනවා මේක යථා තත්ත්වයටපත් කරන්න. ඒක ජාතික අපරාධයක්. මේ විනාශ වෙන්නේ මහ ජනතාවගේ කාලය, මහ ජනතාවගේ මුදල්. අනිත් එක මහත්තයා මාස 6ක් විතර දැන් බලන් ඉන්න ඕන මේක යථා තත්ත්වයටපත් කරගන්න. ඒ නිසා ඊටාම සුළු කාලෙකින් සුළු මුදලකින් විසඳ ගන්න තිබුණු ප්‍රශ්න. ඒ නිසා සමස්ත රටේම මම හිතන්නේ මේ වගේ පාලනේ බිඳ වැටිලා තියෙන. ඒ නිසා මේවා පිළිබඳව මහ ජනතාවට තමයි අපිට කියන්න වෙන්නේ මේ මොකද්ද මේ ගෙනියන ක්‍රමේ. කිසිම සැලකිල්ලක් නැහැ. මිනිස්සුන්ගේ පොදු දේපල සම්බන්ධව හැඟීමක් නැහැ. මිනිස්සුන්ගේ තත්ත්වයන් වලට උත්තර නැහැ. මේවා සියල්ල අයාලේ බිඳ වැටෙන්න විනාශ වෙන්න මේ කට්ටිය බලාගෙන ඉන්නවා.